අයි බෝවන යාලුවනේ තින් අද අපි බලන්න යන්නේ රිබන් කෑලකින් ලස්සනම ලස්සන බෝ එකක් හදන්න කොහොමද කියලා අපි ඒක වීඩියෝ එක ඉස්සරහට ගිහිල්ලා බලමු. අපි රිබන් රෝල අරගෙන ඒකින් හරියටම අපි මැනගන්නවා සෙන්ටිමීටර් 60ක්. ඒ කියන්නේ අඩි 2ක ප්‍රමාණයක්. අපි දැන් අපේ රිබන් පටිය කපාගෙන ඉවරයි. ඔතන තියෙන සෙන්ටිමීටර් 60ක්. ඒක ඊට පස්සේ අපි කරන්න ඕන ඒක හරියටම මැද්ද හොයාගෙන අපේ වාට පහසු අතක් තෝරගන්න පුළුවන්. මම තෝරගත්තේ මගේ වම් අත. වම් අතේ මැද ඇඟිල්ලට ওই විදිහට දාලා ওই මම පෙන්නන විදිහට රිබන් පටියෙන් බෝ එකක් හදාගන්නයි තියෙන්නේ. ඔයාලා මේ වැඩේ තනියමනේ කරන්නේ. ඒ නිසා මගේ අතේ ඇඟිලි යන දිහා හොඳට බලන්න. අපේ බෝ එක නම් දැන් හදලා ඉවරයි. හැබැයි 100%ක්ම හදලා ඉවර නෑ. අපි මූලික කොටස් ටික හදාගෙන ඉවරයි. මට කියන්න දෙයක් තියෙනවා. ඔයාලට ඔය බෝ එක එකපාරින්ම හදාගන්න ගොඩක් අමාරුයි. ගොඩක් අයට මේ වැඩේ කරන්න අමාරුයි. ඔයාලට ඔය පේන්නේ ඔය රිබන් කෑල්ල කපාගෙන මම ඔක උත්සාහ කරා කීප සැරයක්ම. වැරදි තමයි අපි ඉස්සරහට යන්න ඕන. වැරදි හදාගෙන අපි ඉස්සරහට යන්න ඕන. ඔන්න අපි කතාවෙන් කතාව අපේ ලස්සනම ලස්සන බෝ එකත් හදලා ඉවරයි. ඉතින් අවසාන හරිය තමයි ඔයාලා මේ දකින්නේ. ඔන්න අපේ බෝ එක නම් දැන් හදලා ඉවරයි. එහෙනම් ඊළඟ දවසෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලට සුබ දවසක්. පොඩ්ඩක් ඉන්න. තාම වීඩියෝ එක ඉවර නෑ. ඊට චුට්ටක් බලලාම යන්න. Goodbye.